Hi guys, ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. හිතුවවත් නැති විදිහට මගේ අන්තිම වීඩියෝ එකට ආපු කමෙන්ට් ටිකක් තමයි මේ. ඉතින් මේ වගේ කමෙන්ට් දෙකදී කොහොමද වීඩියෝ එකක් නොකර ඉන්නේ? ඔන්න ඉතින් ඔයාලා ආසාවෙන් මග බලන් ඉඳපු ඒ වීඩියෝ එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොටම කලින් ඔන්න ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මම මේ වීඩියෝ එක දානවා කිව්වේ ගිය සතියේ. ඉතින් මට හරියට එඩිට් කරගන්න බැරි වුණ නිසායි පරක් වුණේ. අනේ සමාව වෙන්න. ඒ වගේම ඔයාලට ගොඩාක් ස්තුතියි මට දෙන ආදරයට. මෙන්න මේ ෆ්ලවර් බොකේ එක තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් බලමු මුලින්ම අපිට ඕනි කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතනදී අපිට ඕනි වෙනවා රැපින් පේපර් දෙකයි, බාබිකියු ස්ටික්, ඒ වගේම ග්ලූ ස්ටික්, ග්ලූ ගන්, රිබන් රෝලක්, සෙලෝ ටේප්, ඒ වගේම කතුරක්. මේ තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය. එතකොට මම මේවා මිල ගණන් සඳහන් කරලා තියෙනවා. ඒ සාමාන්‍ය බුක් ෂොප් එකකදී අපිට ගන්න පුළුවන් වෙන මිල ගණන් තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් එක එක පළාත් වල තියෙන විදිහට. මම එහෙම මිල ගණන් සඳහන් කරන්න හිතුවේ මොකද මේ වීඩියෝ එක ගොඩාක් බලන අය ඉන්නවා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය. ඒ වගේම තමන්ට කියලා ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මේ ෆ්ලවර් බොකේ එකක් හදාගන්න ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ අයට අයිඩියා එකක් ගන්න තමයි මම එහෙම මිල සඳහන් කරලා දැම්මේ. දැන් අපි බලමු අඟලේ රිබන් එකෙන් කොහොමද මලක් හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම ඕනි වෙනවා ATM කාඩ් එකක්. ATM කාඩ් එකක් නැත්නම් ඒ වගේ ප්‍රමාණයට කාඩ්බෝඩ් කෑල්ලක් හදාගත්තත් හරි. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට කාඩ් එක වටේ රිබන් රෝලය යවලා අවශ්‍ය ප්‍රමාණයට රිබන් එක කපා ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම තව දෙයක් මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ අත්දැකීම් එක්කම මම දන්න කරුණු. ඉතින් සමහර අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ වගේම මම මේ කියලා දෙන විදිහට වඩා ලේසි ක්‍රමයක් තියෙන්න පුළුවන්, අමාරු ක්‍රමයක් තියෙන්න පුළුවන්. මම YouTube channel එකේ දාපු වීඩියෝස් වලට ආපු කමෙන්ට් කියවද්දී මට ගොඩක්ම තේරුණේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ බිස්නස් කරන්න ආස, ඒ වගේම බිස්නස් කරන ගෑල් ළමයි කියලා. ඉතින් මේ channel එක පටන් ගත්තිම මගේ හිතේ දීප දෙයක් තමයි ඒක. මොකද මම ගොඩක්ම ෆෝකස් කරේ මගේ ඔඩියන්ස් එක විදිහට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ආස ගෑල් ළමයි. ඉතින් ඒක මගේ තීනයක්. අදටත් මම ඒ වීඩියෝෙන් වැඩ කරනවා. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් වීඩියෝ සීරීස් එකක්ම ගේන්න මම හිතන් ඉන්නවා. ගොඩක්ම බිස්නස් ටිප්ස් වගේම බිස්නස් අයිඩියාස් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉන්නේ. අපි බලමු අඟලේ රිබන් එකෙන් කොහොමද මල් පෙත්තක් හදාගන්න කියලා. මම මේකේ අඟල් එකමාරේ ඒ වගේම අඟල් දෙකෙන් මල් හදන විදිය කියලා දෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ අපි මුලින්ම රිබන් එක කපා ගත්තනේ. දැන් කපපු එක රිබන් කොටසක් අරගෙන මේ වගේ මම වීඩියෝ එකේ පෙන්වන විදිහට ග්ලූ ගන් එක ආධාරයෙන් දෙපැත්ත අලව ගන්න තමයි තියෙන්නේ ත්‍රිකෝණ හැඩයක් වෙන්න. මේ දැන් පෙන්වන විදිහට අර ත්‍රිකෝණ හැඩයට නාපු කොටසෙන් කෑල්ලක් අරන් මේ විදිහට ගම් දාලා ඒ පැත්තත් අලව ගන්න ඕනේ. මම හිතනවා පැහැදිලිව වීඩියෝ එකේ පේනවා ඇති කියලා. තවත් දැනගන්න දේවල් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. මේ වෙලාවේදී ගොඩක් පරිස්සමෙන් මොකද මේක රත් වෙලා තියෙන ග්ලූ ගන් එකකින් අපි කරන්නේ. මේ ග්ලූ එක හොඳටම රත් වෙලා තියෙන්නේ. ඇඟිල්ල පිච්චෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් කරන්න. ගොඩක් අය ඉටිපන්දම් පාවිච්චි කරලා එහෙම මේක කරන වෙලාවල් තියෙනවා. මට නම් ඒ ක්‍රමය හරියන්නේ නැහැ. මං හරිම බයයි ඒකට. ඔයාලා try කරලා බලන්න හැබැයි පරිස්සමෙන්. එකින් එකටම මල් පෙත්ත හදාගෙන ගියොත් වීඩියෝ එක දිග වෙන නිසා මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පැහැදිලි මදේ වගේ නම් වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරලා බලන්න. සාමාන්‍යයෙන් මලක් හදද්දී මලේ අර පිරිච්ච ස්වභාවයක් වගේ එන්න සාමාන්‍යයෙන් මල් පෙති 12ත් 15ක් අතර ප්‍රමාණයක් වගේ ගන්නවා. මම මේ වෙලාවේ අරන් තියෙන්නේ මල් පෙති 15ක්. මම මේ වීඩියෝ එකේදී මල් බොකේ එක සම්පූර්ණයෙන්ම හදන විදිහ කියලා දෙනවා. හැබැයි මල් බොකේ හදන එක විදි තියෙනවා. මම දැන් ෆුල් බන්ච් එකක් හදන විදිහ තමයි කියලා දෙන්නේ.
ඔයාලට වෙනස් විදි දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට vlog එකකින් අරගෙන එන්නම්. දැන් අපි මල් පෙති ටික නම් හදාගෙන ඉවරයි. දැන් යමු මල හදන්න. ඒකට ඕනි වෙනවා බාබකියු ස්ටික් එක. ඒකෙදි මම පාවිච්චි කරන්නේ බාබකියු ස්ටික් එකේ උල නැති පැත්ත. මුලින්ම මල් පෙත්තේ අර අහිනට වෙන්න තියෙන හිඩසට ග්ලූ එකෙන් පුරවලා එතනට ඇතුල් කරනවා බාබකියු ස්ටික් එක. මෙතනදී හොඳට මතක තියාගන්න දැන් අපි මල ඇලවපු විදියක් තියෙනවනේ මල් පෙත්ත. ඒකෙදී පිටිපස්ස පැත්තට තමයි අපි ගම් ගාලා අලවලා තියෙන්නේ. දැන් ගම් ගාලා අලවපු නැති පැත්තට තමයි දැන් ආයේ ගම් ගාලා අලවන්නේ. එතකොට තමයි මල් පෙත්ත ලස්සනට වෙන්නේ. මං කියන දේ පැහැදිලි ඇති කියලා මං හිතනවා. වීඩියෝ එකෙත් පැහැදිලිව මං පෙන්නලා තියෙනවා. එතකොට මල හදන විදිහෙත් ක්‍රම දෙකක් තියෙනවා. මල් පෙති එකින් එකට අල්ලලා අලවන්න පුළුවන්. එහෙමත් නැත්නම් මල් පෙති ටික එකින් එකට අලවලා ඊට පස්සේ ස්ටික් එකේ වටේ එකපාරටම අලවලා දාන්නත් පුළුවන්. මේකේ ගොඩක්ම නීට් එක තියෙන්නේ මල් පෙති එකින් එකට අලවන එකේ. මොකද අරම කරන එක අපිට ලේසි වුණත් සමහර වෙලාවල් වලට කලබලයට හිස් තැන් තියෙන්න පුළුවන්. මොකද මේක උණු ගම් එකක් කින්නේ ඇලවෙන්නේ. අර ගම්මි කැලුණාම සමහර තැන්වල ගම් ඇලිලා ගලවන්න යද්දී ඒ ගම් පාරේ හිටිනවා. එතකොට කැතයි. මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට මල් පෙති එකින් එකට ලස්සනට හිඩස් පුරව හදාගන්න තමයි තියෙන්නේ. බලන්නකෝ මේ මලේ ලස්සන. ආසිතන නේද? ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න. බිස්නස් එකකට නොවුනත් තමන්ගේ දෙයකට හරි මේ වගේ දෙයක් කරොත් ඇත්තටම වටිනවනේ. මේ තියෙන්නේ අඟල් 1මාරෙන් හැදුන පෙති. එතකොට මේ වීඩියෝ එකේ දැන් පෙන්නන්නේ අඟල් 1මාරේ මල හැදෙන විදිහ. මලේ පෙති ටික හදා ගන්නවා නම් වීඩියෝ වෙලා නැහැ. අඟලේ මල හැදෙන process එකම තමයි මෙතනදි වෙන්නේ. ඒ වගේ මල එකින් එකට පෙති තියදී තමයි මම මේ මල හදලා තියෙන්නේ. අඟලේ රිබන් මල හදද්දී වීඩියෝ එකේ පෙනුනොත් මම නොකියව දෙයක් තියෙනවා. දැන් අපි මේ මල හදලා ඉවර වෙද්දී මේකේ තව ශක්තිමත්ව තියාගන්න ඕනි නිසා මේ වගේ මල යටට කරලා ග්ලූ ගන් එකෙන් හොඳට ස්ටික් එකට එන්න ගම් ගාලා අලව ගන්න ඕනි. මේ දැන් වීඩියෝ එකේ පෙන්නන්නේ අඟල් 2කින් හැදෙන මල. අර විදිහටමයි කරගෙන යන්නේ. මේක ගොඩක්ම අපේ ඇඟිලි වලින් තමයි ලස්සනට වැඩේ වෙන්නේ. මල ලස්සනට හැදෙන්නේ ඇඟිලි වලින් මේ වගේ ලස්සනට තියද්දි. ඉතින් ඒක බල මුලින්ම පුරුදු වෙන්න. පුරුදු වුණාට පස්සේ ප්‍රශ්නයක් නෑ. ලස්සනට මල හැදෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්තු අඟල් 2 මල. ඉතින් මේ වීඩියෝ එකේදී අපි හදපු මල් වර්ග තුනේම මම පැහැදිලි විදිහට වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එකේ මල් වල සයිස් එක, මල් වල ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද ඒ ටික ඔයගොල්ලන්ට දැනගන්න. මේ තියෙන්නේ අඟල් 1මාර අඟල් 2. එතකොට දැන් පිළිවෙලට තියලා තියෙන්නේ අඟලේ අඟල් 1මාරේ අඟල් 2 මල් වර්ග 3. ලස්සනයි නේද? මං හිතනවා ගොඩක්ම හැබැයි අඟලේ මලට වඩා අඟල් 1මාර අඟල් 2 මල් දෙක හදන්න ලේසි. හැබැයි හොඳම ක්වොලිටියක් වගේ තියෙනවා කියලා මට තේරුනේ මං හදපු එක්ස්පීරියන්ස් එකෙන්. අඟල් 1මාර මල. මොකද ඒක අපිට හදන්නත් ලේසි. සාමාන්‍යයෙන් අඟල් 2 ගත්තොත් මල් පෙත්ත ලොකුයි. අඟලේ මල් පෙත්ත පොඩි. අර රිබන් එක පොඩි නිසා ඇඟිලි වලට පොඩි අපහසු ගතියක් තියෙනවා හදාගෙන යද්දී. අර ඇල්ලෙන්නේ පොඩි ප්‍රමාණයක් වගේ නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ අඟල් 1මාර හොඳයි කියලා. ඒක අපිට ගොඩක් පහසු නිසා ඕගොල්ලෝ try කරලා බලන්න තුනෙන්ම පහසු විදිය මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අඟල් 1මාර අඟල් 2 තමයි රිබන් වලට පාවිච්චි කරන්නේ. දැන් යන්නේ ඊළඟ ස්ටෙප් එකේ. කියන්නේ පැකින් කරන වැඩි. ඊට කලින් කියන්න ඕනි දෙයක් තියෙනවා. මම මෙතන පොඩි කපටි වැඩක් කරා. මොකද දන්නවද? අර ගාන්ට මල් ටික තියාගන්න ඕනි නිසා රිබන් එකේ තිබ්බ රිජිෆෝම් රෝලර් තමයි මම මේ මල් ටික ගහන්න ගත්තේ. ඒකට තමයි මල් ටික ගාන්ට හදාගෙන ගහලා රැපින් කරන්න හදන්නේ. මුලින්ම රැපින් එක අරගෙන මේ වගේ දෙකට කපා ගන්න ඕනි. ඊට පස්සේ ආයෙත් නවලා හතරට කපා ගන්න ඕනි. හැබැයි මේ රැපින් කරන විදිහත් වෙනස්කම් වෙනවා. මොකද ෆ්ලවර් බුකේ එකේ ප්‍රමාණය අනුව වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම රැපින් කරන විදි එක එක විදිහවල් තියෙනවා. දැන් අපිට මෙතනදී විශේෂයෙන්ම ඕනි වෙන දේවල් දෙකක් තියෙනවා. සෙලෝ ටේප් එකක් වගේම
ස්ටේප්ලර් කටු මැෂින් එකක්. ස්ටේප්ලර් කටු මැෂින් එක හැබැයි ඕනිම කියලා නෑ. හැබැයි මට ලේසි නිසා මම ඒක පාවිච්චි කරනවා. වීඩියෝ එක මේ ටිකේ නම් හොඳට පැහැදිලිව බලන් ඉන්න. මොකද රැපින් කරන විදිය සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ රැපින් කරන එක විදිහක් විතරයි. මුලින්ම මම මේ වීඩියෝ එකේ කරන විදිහට අර අපි කපාගත්තු එක කොලයක් අරගෙන දෙකට නවා ගන්න ඕනි. ඒ දෙකට නවා ගන්න විදිහෙත් ක්‍රමයක් තියෙනවා. මේ විදිහට දෙකට නවලා අර උඩට හිටින්න ත්‍රිකෝණ කැලි දෙකක් වගේ තියෙනවානේ. ඒ දෙක පොඩ්ඩක් ළඟට හිටින්න තමයි අපි නවා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට අයිනේ කොන අරගෙන ඒකත් දෙකට නැවෙන විදිහට අරගෙන ගාන්ට ත්‍රිකෝණ හැඩයක් හදාගෙන මේ විදිහට ස්ටෙප්ලර් කට්ටක් ගහ ගන්න ඕනේ යට හරිය. ඒක හයියට හිටින විදිහට ඕක සිලෝ ටේප් එකකින් වුණත් කරන්න පුළුවන්. හැබැයි සිලෝ ටේප් එකේ හිටිනව මදි නිසා තමයි මම මේ ස්ටෙප්ලර් එක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්තු මල් 6 සාමාන්‍යයෙන් මල් 6 නෙමෙයි මල් 7ක් ගන්නවා ලස්සනම කොල්ඩියට එන්න. මොකද මට වෙලාවක් තිබ්බේ නෑ හරියට කරගන්න. මගේ වැඩත් එක්ක තමයි වෙලාවක් අරන් මේ මල් බොකේ එක හදලා දෙන විදිය කියලා දෙන්න හිතුවේ. ඊටත් දැන් මගේ ලයිෆ් පාත් එක යන විදිය ගොඩක් චේන්ජ් වෙලා තියෙන්නේ. මොකද දැන් මම ගොඩක්ම ફોකස් කරන්නේ මගේ ස්ටඩි පැත්තට. ඉතින් ඒව ගැන මම ඉස්සරහට වීඩියෝස් අරන් එන්නම්. ඒක මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්නේ නැහැ. ඊටත් මට මේ ෆ්ලවර් බොකේ සීරියස් එක වීඩියෝ එකකිනුත් කියන්න අමාරුයි. එඩිට් කරද්දි තේරුනේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. මේක පාට් වශයෙන් තමයි මට ගේන්න වෙන්නේ. දැන් අර මම පෙන්නපු විදිහට ඒ වගේ අපි හදා ගන්න ඕනේ රැපින් කොළ 4ින්ම. දැන් රැපින් කොළ දෙකක් අරගත්තනේ. රැපින් කොළ දෙක එක කොලයක් කැපුවාම කොටස් 4ක් ආවේ. වගේ කොටස් 8ක් තියෙනවනේ. දැන් එකින් එකට සෙලෝ ටේප් ආධාරයෙන් රවුමට ෆ්ලවර් බොකේ එක වටේ අලවගෙන යන්න තමයි දැන් තියෙන්නේ. පළවෙනි පාර හදද්දි නම් මේ වැඩේ ටිකක් අමාරුයි වගේ දැනෙයි. හැබැයි චුට්ට කරගෙන යද්දී පුරුදු වෙද්දී ඒක හරියනවා. දැන් අපි හදාගත්තු රැපින් කොළ 8 තියෙනවානේ. ඒකෙන් 4ක් උඩටත් ඒකෙන් 4ක් පහළටත් තියාගන්න ඕනේ. උඩ 4 අලවද්දී මේ වගේ ගාන්ට වටේට එන්න ලස්සනට තියාගෙන සෙලෝ ටේප් ආධාරයෙන් තමයි අලවගන්නේ. ඒ වගේම තමයි යට කොටසත් මුලින්ම කරන්න ඕනේ අර රිච් ෆෝම් කෑල්ල වැහින්න. ඒ වගේම ෆ්ලවර් බොකේ කෑල්ලෙන්න ඕනේ නිසා ඒ කොටසට කාඩ්බෝඩ් ආවරණයක් දාගන්න ඕනේ රවුම් එකට හිටින්න. ඒකෙදි මම අර වැඩිපුර ඉතිරි වෙලා තියෙන ඉරටු කොටස් ටික කපාගෙන අයින් කරගත්තා. මේ පෙන්නන විදිහට කරගෙන කළු පාට රැපින් කොලෙන් ඒ ටික කාඩ්බෝඩ් එක කවර් කරගන්න ඕනේ. ඊට පස්සේ උඩ ඇලෙවුවා වගේම සෙලෝ ටේප් ආධාරයෙන් අර කාඩ්බෝඩ් කොටස වහගන්න තමයි තියෙන්නේ රැපින් කොළ 4ෙන්. අන්තිම පාර්ට් එක තමයි ඇලෙව්ව සෙලෝ ටේප් ටික වහගන්න එක. ඉතින් එතනට අපි අර රිබන් එකෙම කොටසක් අරගෙන රිබන් බෝ එකක් දාගත්තා. මේ තියෙන ඉතින් අපේ අන්තිම අවුට්පුට් එක. මල් 6 ෆ්ලවර් බොකේ එක ලස්සනයිද කියලා බලලා කියන්නකෝ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවද කියලා කියන්න. වීඩියෝ එකෙන් දේවල් ඉගෙන ගත්තද? මේ වගේ වීඩියෝ තව ෂෙයා කරගන්න ඕනේද? ඒ වගේම තේරුම් නැති දේවල් තියෙනම් ඒකත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක කොහොමද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන ඉතින් මම කලින් හදපු ෆ්ලවර් බොකේ එකක්. ඒකත් ලස්සනද කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ මේ ෆ්ලවර් බොකේස් පැකින් කරන විදිහ, පැකින් බඩු ගන්න විදිහ, ඩිලිවරි කරන විදිහ, එතකොට මාකටිං වගේම සෝෂල් මීඩියා හසුරුවන්නේ කොහොමද බිස්නස් වලට, ඒ වගේ විශේෂ දේවල් කියලා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අද vlog එක ඉවරයි. වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලපු ඔයාලට හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඊළඟ vlog එකෙන් ඉක්මනින්ම හම්බෙමු.